බලාපොරොත්තු වෙන ලක්න 12ක් රාශි චක්‍රයේ ලක්න 12ක් තියෙනවා. ඒ ලක්න 12 දෙන අනුපිළිවෙල පිළිබඳව. එතකොට පළවෙනි ලක්නය තමයි මේෂ ලක්න. දෙක වෘෂභ ලක්නය, තුන මිථුන ලක්නය, හතරවැන්න කටක ලක්නය, පහ සිංහ ලක්නය, හය කන්‍යා ලක්නය, හත්වැන්න තුලා ලක්නය, අටවැන්න වෘශ්චික, නවවැන්න ධනු ලක්නය, දහවැන්න මකර ලක්නය, 11වැන්න කුම්භ ලක්නය, 12වැන්න මීන ලක්නය. ඔය අනුපිළිවෙලට තමයි ලක්න 12 යෙදෙන්නේ. එතකොට ඔය ලක්න 12ට අධිපති ග්‍රහය ගණනාවක් කරනවා කෙනෙක් නෑ. 10 9 දෙනෙක් ඉන්නවා. එතකොට ලක්න 12ට අධිපති ඉන්නවා. මේෂ ලක්නට අධිපති වෙන්නේ කුජ ග්‍රහය, අඟහරු ග්‍රහය. වෘෂභ ලක්නට අධිපති වෙන්නේ සිකුරු ග්‍රහය. මනමාල ග්‍රහය සිකුරු. තුලා ලක්නට අධිපති වෙන්නේ බුද්ධියට අධිපති බුධ ග්‍රහය. කටක ලක්නයට අධිපති වෙන්නේ සඳු ග්‍රහය. සිංහ ලක්නයට අධිපති වෙන්නේ රවි ග්‍රහය, සූර්ය ග්‍රහ මණ්ඩලයේ තාපියා. කන්‍යා ලක්නයට නැවත අධිපති වෙන බුධ ග්‍රහය. තුලා ලක්නයට සිකුරු ග්‍රහය නැවත. වෘශ්චික ලක්නයට කුජ අඟහරු ග්‍රහය. හිතුවක්කාරය කියලා කියනවා. ධනු ලක්නයට ගුරු ග්‍රහය. මකර ලක්නයට සෙනසුරු ශනි ග්‍රහය, සෙනසුරු ග්‍රහය ශනි ග්‍රහය. කුම්භ ලක්නයට සෙනසුරු නැත්නම් ශනි ග්‍රහය. මීන ලක්නයට ගුරු ග්‍රහය. එතකොට ඔය රාශි චක්‍රයෙන් රාශීන් 10කට නවග්‍රහයන්ගෙන් ග්‍රහයන් 4 කට තමයි රාශි වල අධිපතිත්වය තියෙන්නේ. එතකොට ලග්න 10කට එක ග්‍රහයකට දෙක බැගින් ලග්න වල අයිතියක් තියෙනවා. එතකොට සිංහ ලග්නයටයි කටක ලග්නයටයි පමණයි රවිටයි සමුටයි අයිතිය තියෙන්නේ. ඒ වුණත් උදාහරණයක් වශයෙන් කිව්වොත් බුදු ලග්නය කන්‍යා ලග්න කරොත් බුදට ඒ ලග්න දෙකම අයිති. ඒ වගේම මීනයි ධනු ලග්නය කරොත් ගුරුට ඒ ලග්න දෙකම අයිති. ඒ වගේ ස්වභාවයක් තමයි ඔබගේ සාමාන්‍ය ධර්මවල මත තියාගන්න. කියන්නේ දැන් බලන්නට සාමාන්‍ය ඔබේ ලග්න ප්‍රතියා ඒතකොට ඒ වගේ කරුණු ඔබට සරලව ඉතින් ඔය යනවා ඒවල මොකද සිද්ධ මාධ්‍යවල ඔය කේන්ද්‍රවල කතා කරනකොට ඔබ සාමාන්‍ය ධර්මවල දෙකක් තියෙනවා. ඉතින් අපිට තමයි වීඩියෝ එකක් හමු. ඒක